ඔන්න මේ වෙද්දී රජයේ 2026 වර්ෂය සඳහා කළමනාකරන සහකාර තනතුර සහ කාර්යාල සහායක කියන මෙන්න මේ තනතුරු දෙක සඳහා අයදුම්පත් කැඳවලා තියෙනවා. ඉතින් ඔයත් කැමති නම් රජයේ රැකියාවක් කරන්න ඔයාට පුළුවන් මේ ජොබ් වේකන්සි දෙකට ඇප්ලයි කරලා බලන්න. අද වීඩියෝ එකකින් බලමු මොනවද අවශ්‍ය සුදුසුකම් සහ කොහොමද ඇප්ලයි කරන්න කියලා. පළවෙනි තනතුර කළමනාකරන සහකාර තාක්ෂණික නොවන. ඉතින් මේ රැකියාව ස්ථිරව වට හම්බ වෙනවා. ඒ වගේම ETF සහ EPF වලට හිමිකම් ලබනවා. ඉතින් වැටුප් ක්‍රමය ගත්තොත් ඔයාගේ මූලික වැටුප පටන් ගන්නේ රුපියල් 46220ෙන්. ඉතින් හොඳ වැටුප් පරිමාණයක් ඔයාට ඒක නිසා කැමති නම් ඇප්ලයි කරලා බලන්න පුළුවන්. මේ වැටුපට අමතරව ඔයාට දීමනාවන් හිමි වෙනවා. ඉතින් මොනවද ඔයාට තියෙන්න ඕන අධ්‍යාපන සුදුසුකම්? අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරොත් සිංහල හෝ දෙමළ, ගණිතය, ඉංග්‍රීසි භාෂාව යන විෂයන් ඇතුළත්ව විෂයන් 4කට සම්මාන සාමාර්ථයන් සහිතව එකවර විෂයන් 6ක් පාස් වෙලා තියෙන්න ඕනි. ඊළඟ දේ අධ්‍යාපන පොදු සහතිකපත් උසස් පෙළ විභාගයේදී A level වලදී ඔයාට අවම වශයෙන් විෂයන් 3ක් සාමාන්‍ය පොදු පරීක්ෂණය නැතුව සමත් වෙලා තියෙන්න ඕනි. තනතුරට ඔයාට විශේෂ සුසුකමක් මෙතන සඳහන් කරලා තියෙනවා පරිගණක වදන් සැකසුම. ඔයාට පරිගණකයක් කරහා Microsoft භාවිතා කරලා ඒ හා සමාන වැඩ කටයුතු කරගන්න පුළුවන් නම් අන්න ඒක විශේෂ සුසුකමක් විදිහට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අපි බලමු කාටද මේකට ඇප්ලයි කරන්න පුළුවන්. වයස අවුරුදු 18ට නොඅඩු, අවුරුදු 45ට නොඇඩි. ඒ කියන්නේ 18ත් 45ත් අතර අයට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම අභ්‍යන්තර අයදුම්කරුවෙක් නම් උපරිම වයස් සීමාවක් අදාළ වෙන්නේ නැහැ. ඉතින් මේක ඉල්ලද්දී මෙතන කියලා තියෙනවා සෑම ඉල්ලුම් කරුවෙක්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම තනතුරට පැවරෙන කාර්යයන් ඉටු කරන්න ඕනේ. ඒ වගේම දිවයිනේ ඕනම ප්‍රදේශයක සේවය කරන්න අවශ්‍ය වන කායික සහ මානසික යෝග්‍යතාවයෙන් යුක්ත වෙන්න ඕනේ. ඊළඟ දේ විශිෂ්ට චරිතයෙන් යුක්ත වෙන්න ඕනේ. අයදුම් කිරීමේ ක්‍රමවේදය තමයි තමා විසින් සකස් කරන ලද අදාළ කරුණු ඇතුළත් අයදුම් පතක් 2026 පළවෙනි මාසයේ 8 වෙනි දිනට ප්‍රථම ලැබෙනසේ පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවන්න ඕනේ. එතකොට මෙතන සැලකිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා ලිපියේ ඉහළ වම් කෙළවරෙහි කළමනාකරන සහකාර තනතුර සඳහා අයදුම් කිරීම කියලා සඳහන් කරන්න ඕනේ. මේ තියෙන ඔයා යවන්න ඕන ලිපිනය ලේකකාධිකාරී හෝමියෝපති වෛද්‍ය සභාව අංක 94 ෂෙල්ටන් ජයසිංහ මාවත වැලිසර රාගම. ඊළඟට අපි බලමු දෙවනි තනතුර කාර්යාල සහායක ප්‍රාථමික ශිල්පීය නොවන. හරි, එතකොට මේ ජොබ් එකත් ස්ථිරයි. ඒ වගේම ETF EPF හිමි වෙනවා. වැටුප් ගත්තොත් එහෙම රුපියල් 40500න් පටන් ගන්න. ඉතින් හොඳ වැටුප් පරිමාණයක්. ඔයත් කැමති නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. මේත් එක්කලා ඔයාට දීමනාත් හිමි වෙනවා. ඉතින් මේකට අධ්‍යාපන සුදුසුකම් ගත්තොත් ලොකුවට අධ්‍යාපන සුදුසුකම් බලන්නේ නැහැ. ඔයා O level විභාගයේ සමත් වෙලා තියෙනවා නම් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය වෙළ විභාගයේ යටතේ විෂයන් දෙකකින් සමත් වෙලා තියෙන්න ඕනේ. අන්න එහෙම කෙනෙක් නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් වයස අවුරුදු 18ට නොඅඩු 45ට නොඇඩි. ඒ කියන්නේ 18ත් 45ත් අතර ඉන්න ඕන කෙනෙක්ට අයදුම්පත් කරන්න පුළුවන්. ඉතින් මෙතනදිත් හැම ඉල්ලුම් කරුවෙක්ම ශ්‍රී ලංකා පුරවැසියෙක්, ඒ වගේම හොඳ මානසික කායික තත්වයකින් ඉන්න ඕනේ. ඒ වගේම විශිෂ්ට චරිතයක් තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ තනතුරත් යවන්න ඕන 2026 පළවෙනි මාසේ 8 වෙනි දිනට ප්‍රථම යවන්න ඕනේ ඔයාගේ අයදුම්පත මෙන්න මේ ලිපිනයට. මම මේ ලිපිනය කලින් කිව්වා. ඉතින් මේකෙදිත් ලිපියේ ඉහළ කෙළවරේ ඉහළ වම් කෙළවරේ ඔයා කාර්යාල සහායක තනතුර සඳහා අයදුම් කිරීම කියලා දක්වන්න ඕනේ. ඉතින් මේ වගේ රජයේ ජොබ්, ඒ වගේම ප්‍රයිවට් ජොබ් සහ external degree courses මේ වගේ තොරතුරු දැනගන්න latest officer YouTube channel එක subscribe කරලා තියාගන්න.